විශාලා මහනුවර එකපාරම වරුසාව නතර වුණා නෙව. වැස්සෙන්නේ නැහැ. වැස්ස අඩු වීගෙන එනකොට තියෙන දේ කාලා බීලා බීජවලට තියාගෙන හිටපු දේවත් කාලා බීලා ඉවර වුණා. හොරෙන් වපුරපු දන දහන්නේ ඉර විසින්ම වියලවලා දැම්මා. ඊට පස්සේ මිනිස්සුන්ගේ අතරින් ඕන් වයසක මිනිස්සු මැරුණා. ඊට පස්සේ තව මිනිස්සු මැරෙනවා. දැන් වලේලාන්නත් බෑ, ගිනි තියන්නත් බෑ. ඔහේ දාලා ආවා. කුණු ගඳ හමනවා. කුණු ගඳට අමනුෂ්‍ය බැල්මෙහෙලුවා. කුණු ගඳට අමනුෂ්‍ය බැල්මෙහෙලුවා. දූරියන් කන්ට ආස කෙනා දූරියන් සුවඳ එන පැත්තට එයාගේ හිත ඉක්මනට යනවද නැද්ද? මිනි ගඳට අමනුෂ්‍යයන්ගේ හිත යනවා. මිනි ඕජාවෙන් යැපෙනවා. ඊට පස්සේ මිනිසුන්ට බැල්ම වැටුණා. බැල්ම වැටිලා මිනිස්සු ඕන දැන් අමනුෂ්‍ය ප්‍රශ්න වලින්. දැන් ලෙඩ වෙවිනේ මැරුණේ, වසංගතෙන්නේව මැරුණේ, රෝග බියත් හටගත්තා, දුර්භික්ෂ බියත් හටගත්තා, අමනුෂ්‍ය බියත් හටගත්තා. තැන් වල මැටකොටු විශාලා මහනුවර සොහුනක් වගේ වෙලා ගියා. පනනල තියෙන මිනිස්සු ලීවල එල්ලි රජමාලිගාවේ දොරටුවට ගියා. රජුරෝ ඉදිරියේ කෑ ගහලා කිව්වා කිසිම දෙයකින් පිළිතුරක් නැහැ. තථාගතයන් වහන්සේ වඩම්මන්ට දූත පිරිසක් එව්වා. මගදී බුදුරජාණන් වහන්සේ වැඩ ඉන්නේ. ඇමතිවරු කිව්වා ඉස්සෙල්ලාම තථාගතයන් වහන්සේට ආරාධනා කරන්න. රජුරෝ නම් එවැනි එකක් නැහැ. භාග්‍යවතුන් වහන්සේට ආරාධනා කළා. භාග්‍යවතුන් වහන්සේ සියල්ල දුටුවා. එතනින් පස්සේ වෙන දේවල්. මාන්දම හැදිලා ඉන්නවා. රහත් වෙන්න පින් තියන අය පේනවා. කට උඩට අරගෙන වේදනාවෙන් කෑක ගහ ඉන්නවා මුළුවල. පේනවා බුදු ඇසට. අමනුෂ්‍යෝ අහගෙන ඉන්නවා සෝවාන් වෙන්න පින තියන අය මුළුවලට වැටිලා. රජ්ජුරුව ලහිලහි දුවගෙන ගිහලා හුවා ස්වාමීනි හැබෑද විශාලාවට වඩිනවා කියන්නේ. භාග්‍යවතුන් වහන්සේ වදාළා වඩින්න ඕන. මොහොතක් ඉවසනසේක්වා. ගංගානම් ගඟ මතකයි නේද? කිලෝමීටර 10ක් විතර තියෙන්නේ. ඕන ඔය ගඟ දක්වාම භූමිය සුද්ධ කරා මාවත හැදුවා. සුදු ඇලි ඇතිරෙව්වා. මල් ඉසිරෙව්වා. මල් වැල් ඇතිරුවා. මල් වියන් බැඳෙව්වා. 500ක් සංඝ පිරිස වඩිනවා. ඊළඟට බිම්බිසාර රජුරෝ ගංගානම් ගඟේ දැන් නැව් හදලා තියෙනවා. භාග්‍යවතුන් වහන්සේට බුද්ධාසනේ පනවලා තියෙනවා. ගංගානම් ගඟේ සැඩපහර නතර වුණා. බුදුරජාණන් වහන්සේ විශාලාවට සමීප වෙන්නම ආකාශයේ වලාකුළෙන් පිරී ගියා. මගේ බුදුරජාණන් වහන්සේ විශාලා මහනුවරට උතුම් සිරිපා කමල තබනකොටම ශ්‍රී පතුල ස්වර්ණ වර්ණයි ස්වර්ණ රශ්මි විහිදෙනවා. සිරිපා පියුම මහ පොළොවේ තබනකොටම විශාලාවේ පොකුරු වැසි ගහින්න පටන් ගත්තා. මහා වැසිය දැල් මිනි කුණු ගහගෙන යනවා. භාග්‍යවතුන් වහන්සේ වඩිනවා. මුළු විශාලා මහනුවරම අමනුෂ්‍යෝ බුදු සිරිපා තිබූ සැනින් පලා ගියා මිනිසු දාලා. දවස් 3ක් ගංගානම් ගඟේ ඉඳලා මාලිගාවට වඩිනවා. ඒ දවස් 3 වැහැලා මුළු විශාලාවම සුද්ධ වෙලා. රාජ මාලිගාවේ හවස් යාමේ පහන් දැල්වලා බුදුරජාණන් වහන්සේ දකින්ට සහම්පති බ්‍රහ්මයා වැඩලා. සක්‍ර දේවේන්ද්‍රයා 120 ජයතුරා සංකනාදී පිඹිනවා. සතරවරන් දෙවියෝ අරන් ගන්නවා. ඉන්ද්‍ර සෝමහරදී දෙවිවරු වෙනවා. බලවත් දෙවිවරු පැමිණෙනවා කියලා යමක් ඇද්ද? නීච තුච්ච භූතයෝ විශාලා මහනුවරින් ඈතට ගියා. තවම රතන සූත්‍රය දේශනා කරලද? බුදුරජාණන් වහන්සේගේ උතුම් පාත්‍ර ධාතුට පිරිසිදු පැන් ඇතිව අපේ ආනන්ද ස්වාමීන් වහන්සේ වැඩ ඉන්නවා. භාග්‍යවතුන් වහන්සේ දේශනා කළ යානීද භූතාන් ශ්‍රී සද්ධර්මයේ වදාළා. බුදුරජාණන් වහන්සේ වදාලා යානීද භූතානි සමාගතානි බුම්මා නිවා යා නිවන් තලිකේ. යානීද භූතානි යං භූතයෝ සමාගතානි රැස් වෙලා ඉන්නවනේව. බුදුරජාණන් වහන්සේ වදාලා පොළොවේ තහසේ දෙවිවරු රැස් වෙලානේ. බුදුරජාණන් වහන්සේ වදාලා සබ්බේව භූතා සුමනා භවන්තු. මේ සියලුම භූතයෝ මේ දෙවිවරු සුමනා සුවපත් වේවා. සුවපත් සිත් ඇත්තෝ විත්වා. තුන් ලෝකේටම පතුරන මහා මෛත්‍රියේ නිධානයේ ඇති තථාගතයන් වහන්සේ ඉස්සලාම මෛත්‍රිය පැතුරුවා. අර ආකාශයේ පොළොවේ ඉන්න දෙවිවරුන්ගේ ශරීර සීතල වෙලා ගියා. ඒ වචනේ ඇහෙනකොට අතෝපි සක්කංච සුනන්තු භාසිතං මම දැන් යමක් දේශනා කරනවා. හොඳට අහන්න. තස්මායි භූතා නිසාමේත සබ්බේ මෙත්තං කරෝත මානුෂයා පජාය. ඇයි මේ මිනිසුන්ට මෛත්‍රිය කරන්නේ නැත්තේ? මෙස්සිත වඩන මිනිසුන්ට
බුදුරජාණන් වහන්සේ සුවපත් වේවා කිව්ව සැනෙන් ශරීර සීතල වෙලා ගිය අයට කිව්වා ඇයි මෛත්‍රිය වඩන්නේ නැත්තේ? දිවාච රත්තෝච හරන්ති බලින් මිනිසු පහන් තියතියා ශීර හදා මල් පූජා කර දුන් දිදී දෙවියන්ට පූජාවල් කරනවා පින් දෙනවා. ඇයි මේ මිනිසුන්ට මෛත්‍රිය කරන්නේ නැත්තේ? දැන් දෙවියන්ට කිව්වා අඩුම ධර්මයේ මේ විශාලාවේ ප්‍රශ්නේදී දෙවියන්ට මෛත්‍රියෙන් උදව් කරන්න තිබ්බා කියලා. දැන් දෙවිවරු කොහොම ඔයාලගේ වචනෙන් කිව්වොත් තක්කු මුක්කු වෙලා. බුදුරජාණන් වහන්සේ වදාලා යං කිංචි විත්තං ඉදවා හුරංවා. මේ තමයි ලෝකේ උතුම්ම සත්‍යක්‍රියාව. යම් කිසි ධනයක් තියෙනවා නම් වස්තුවක් තියෙනවා නම් මෙහි හෝ පරලොව සග්ගේ ස්වායන් රතනම් පනීතං මෙහි හෝ පරලෝ හෝ යම් වස්තුවක් තියෙනවා නම් දෙව්ලෝ උතුම් මණිකක් තියෙනවා නම් නනෝ සමන් අත්ති තථාගතේන බුදු කෙනෙකුට සමාන නෑ. සමාන නෑමයි. මේක සත්‍යයක්. සියලු දෙනා සුවපත් වේවා.